සුබම සුබ දවසක් හැමෝටම. ඉතින් ඔන්න අද මම අරගෙන ආවේ travel video එකක් නෙවෙයි. මේ අරගෙන ආවේ සුබම සුබ පණවිඩයක් ඔයගලන්ට. ඒ තමයි ගුවන් සේවකයෙක් හරි නැත්නම් ගුවන් සේවිකාවක් හරි වෙන්න ආසාවෙන් ඔයා හිටියානම් ඔන්න ඔයගලන්ට මේකට හොඳම අවස්ථාවක් ලැබිලා තිනවා. එයා ඇරබියා සමාගමෙන්. ඉතින් ඇරබියා කියන්නේ සාජා වලට බේස් වෙච්ච 2003 අවුරුද්දේ පටන් ගත්ත මිඩල් ඊස්ට් වල පළවෙනි ලෝ කොස්ට් එයාලයින් එක නැත්නම් බජට් එයාලයින් එක කිව්වොත් නිවැරදි. ඉතින් ඒගොල්ලෝ මේ වෙනකොට රික්‍රූට්මන්ට්ස් පටන් ගන්නවා ලංකාවේ. කියන්නේ මේ මාසෙ 24 වෙනිදා තමයි ඉන්ටර්විව්ස් පටන් ගන්නෙ. තාම ඒගොල්ලෝ තින්න තැනක් දාලා නැහැ. වෙලාව දාලා තියෙන උදේ 9 ඉඳලා කියලා. හැබැයි ස්ථානය තව සඳහන් කරලා නැහැ. මේගොල්ලෝ සඳහන් කරන්නේ ඉන්ටර්විව් එකට දවස් 2කට 3කට කලින් ඒගොල්ලෝ එක සඳහන් කරනවා කියලා. ඉතින් මම ඩිස්ක්‍රිප්ෂන් එකේ ලින්ක් එක දාන හින්දා ඔයගොල්ලන්ට පස්සේ ගිහිල්ලා විස්තරය හොයාගන්න පුළුවන්. අපි පොඩ්ඩක් කතා කළොත් එහෙම මේගොල්ලෝ මොනවද බලන රික්වයර්මන්ට්ස් කියලා කැබින් ක්‍රූ කෙනෙක් වෙන්න මුලින්ම තමයි වයස අවුරුදු 20ත් 33ත් අතර වෙන්න ඕනේ. ඒ කියන්නේ වාගේ වයස අවුරුදු 20 සම්පූර්ණ කළා තියෙන්න ඕනේ. ඒ වගේම අවුරුදු 33ට වඩා වැඩි වෙන්න හැකියාවක් නැහැ. මේ ඇබෑරතුර නැත්තම් මේ වේකන්සි එකට ඔයා ඇප්ලයි කරන්න නැත්තම් වෝකින් ඉන්ටර්විව් එකට යන්න හිතාගෙන ඉන්නවනම් ඒ වගේම ඔයාගේ උස ප්‍රමාණයත් මේකට වැදගත් වෙනවා. ගොඩක් වෙලාවට ඒකට හේතුව තමයි ගුවන් යානයේ තියෙන ඕඩ් බින් එකක් වහන්න පුළුවන්කම ඔයගොල්ලන්ට තියෙන්න ඕනේ. ඒ නිසා තමයි මේ උස ප්‍රමාණය කියන එක සැලකිලිමත් වෙන්නේ ඕනම ගුවන් සමාගමක් ඒගොල්ලන්ගේ ක්‍රූ එක බඳව ගන්නකොට. ඉතින් ගොඩක් මේ ඇරබියා ගුවන් සේවයට තියෙන A320 කියන ගුවන් යානා සහ A321 කියන ගුවන් යානා ඒවා අනිත්‍යවට සාපේක්ෂව අපි කියන නැරෝ බොඩි ෆ්ලයිට්ස් කියලා. ඒ කියන්නේ සිංගල් අයිල් එකයි මැදින් ඇවිදන් යන්න තියෙන්නේ එක අයිල් එකක් විතරයි. අනිත් ලොකු ප්ලේන් වගේ නෙමෙයි. ඒ නිසා මේගොල්ලෝ සඳහන් කරලා තියෙන්නේ කාන්තා පාර්ශවයේ කෙනෙක් නම් අවම වශයෙන් සෙන්ටිමීටර් 160ක් උස වෙන්න ඕනේ. පිරිමි පාර්ශවයේ කෙනෙක් නම් අවම වශයෙන් සෙන්ටිමීටර් 170ක් උස වෙන්න ඕනේ කියලා. ඉතින් ඉන්ටර්විව් එකට යන කලින් ඒ කාරණාවත් ඔයා අනිවාර්යෙන් බලන්න. ගුවන් සේවකයෙක් ගැන කැමති කෙනෙක් ඉන්නවනම් මේක ඔයගොල්ලෝ හොඳටම දන්න කාරණාවක්. ඒ වගේම තමයි BMI එක මේගොල්ලෝ බලනවා. ඔයාගේ උසට හරියන බර ප්‍රමාණය තියනවාද කියලා. මේකට හොඳම දේ තමයි ඔයා BMI එක දන්නේ නැත්නම් Google එකට ගිහලා search කරන්න BMI chart එක. එතකොට ඔයාගේ උසයි ඔයාගේ බරයි දැම්මට පස්සේ ඔයාට හැකියාව තියෙනවා ඔයාගේ BMI එක කීයද කියලා හොයාගන්න. ඔයාට ඒක කරන්න හැකියාව තියෙනවා. ඉතින් ඒකත් අනිවාර්යෙන් දැනගන්න. ඒ වගේම ටැටූස් විශේෂයෙන්ම ටැටූස් එහෙම නැත්නම් මොනවා හරි ස්කාර්ස් නැත්නම් කියන්නේ මොනවා හරි කැලලියේ පොඩි කාලේ වැටිලා හරි මොනවා හරි දේවල් විසිබල් ප්ලේසස් වල තියෙනවා නම් ඒගොල්ලෝ ඒකත් බලනවා. යුනිෆෝම් එක ඇඳලා පස්සේ ඒවා පේන තැන් වල තියෙනවා නම් ඒ ගැනත් සැලකිලිමත් වෙන්න. ඒක අනිවාර්යෙන් බලන්නව කාරණාවක්. ඒ වගේම තමයි මෙඩිකලි ෆිසිකලි ඔයා ෆිට වෙන්න ඕනි යන්න. ඒ කියන්නේ ඒකට හේතුව තමයි දවල් නිදන්ගත රෝගයක් එහෙම තියෙනවා නම් සාමාන්‍යයෙන් මේ වගේ රැකියාවක් දිගට කරන්න අපහසුතාවයක් එනවා සහ ඒවා වෛද්‍ය පරීක්ෂණ වලදී අහු වෙන තේ නිසා මුල් අවස්ථාවේදීම ඒවා බොරු කියලා යන්න එපා. මොකද එහෙම ගිහිල්ලා පසු කාලෙම අහු වෙලා අයින් කරපු අය මම දන්නේ ගොඩක් අය ඉන්නවා වෙන වෙන රටවල් වල අය. මේ ලංකාවේ නෙමෙයි. නමුත් එහෙම බොරු කියලා ගිහිල්ලා දිගට ගමනක් යන්න හරිම අපහසුයි. ඒ නිසා ඇත්තට මේවා තියෙනවා නම් ඔයගොල්ලෝ ඩික්ලෙයාර් කරන්න. ඒක තමයි හොඳම දේ. ඊළඟට සඳහන් කරලා තියෙනවා ෆ්ලෝටේෂන් ඩිවයිස් එකක් කියන්නේ ඩිවයිස් එකක් ආධාරයෙන් ඔයාට පීනන්න පුළුවන්ද කියන කාරණාව ඒගොල්ලෝ ඒක සඳහන් කරනවා. මේක ලොකුට ඊළඟ කාරණා තමයි ඔයාගේ ඉංග්‍රීසි භාෂාව පිළිබඳ චතුරාර්ය තියෙන ඕනේ. ඔයාට ලියන්න වටිනවා මේ අවස්ථාව සහ කතා කරන්න. මොකද හේතුව තමයි මේ ට්‍රේනින් එක දෙන්නේ ඉංග්‍රීසි වලින්. ඉංග්‍රීසි භාෂාවෙන් තමයි කමියුනිකේට් කරන්නේ. ඒක හරිය වැදගත් වෙනවා. මොකද ගුවන් සේවකයෙක් වෙනවා කියන එක ගොඩක් වෙලාවට එළිය කෙනෙක් දකින්නේ මේ කැම ටික අල්ලනවා මේ hina වෙනවා පැසෙන්ජර්ස් ලනට බෑග් වලට උදව් කරනවා කියන එක නෙමෙයි. ඊට එහා ගිය ලොකු කාර්යයක් තමයි ගුවන් සේවකයෙක් වෙනවා කියන කාරණා. මම ඉස්සරහට ඒක ගැන වෙනම වීඩියෝ එකක් උලන්න කරන්නම්. මෙතනදී කෙටියෙන් කිව්වොත් එහෙම ඔයාට එක්සෑම්ස් ගොඩක් තියෙනවා කරගන්න. සේෆ්ටි, සිකියුරිටි, ෆස්ට් ඒඩ්, සර්විස්. එතකොට එතනින් එහාට ගියාම CRM මේ වගේ ගොඩක් දේවල් තියෙනවා. ඉතින් සාමාන්‍යයෙන් කෝස් එකක් කරපු කෙනෙක් නම් මේ පිළිබඳව දන්න වෙන්නත් පුළුවන්. මොකද ඒගොල්ලන්ට මූලික දැනුමක් ඒවා සම්බන්ධව දෙනවා. ඉතින් මේ සියල්ල අපිට ඉගෙන ගන්න වෙන ඉංග්‍රීසි භාෂාවෙන් හින්දා අනිවාර්යෙන් ඉංග්‍රීසි දැනුම පිළිබඳව ඔයාට මන අවබෝධයක් තිබිය යුතුමයි මෙතනදී. මොකද සමහරලාට සමහර අය ඉන්නවා O level වලට එකක් තියෙනවා, A level වලට එකක් තියෙනවා. නමුත් ඉංග්‍රීසි කතා කරන්න අපහසුතාවය තියෙනවා. ඉතින්
ඒ අපහසුතාවය තියෙනවා අනිවාර්යෙන් දැන් ඉඳලා මේක හදාගන්න පුරුදු වෙන්න. මොකද ඉදිරියේදී එන ඉන්ටර්විව් එකට හරි ඔයාට ඒක වැදගත් වෙන්න පුළුවන්. ඔයාට දැනටම හැකියාව තියෙනවා නම් අනිවාර්යෙන් කිසිම ගැටලුවක් නැතුව ඇප්ලයි කරන්න. මොකද අනිවාර්යෙන් බලන්නව සාධකයක් තමයි ඒක. ඊට අමතරව ඔයාට මේ Airbnb ගුවන් සේවයට සම්බන්ධ වෙනවා නම් මේගොල්ලෝ සඳහන් කරලා තියෙනවා Microsoft Office package එක කියන්නේ ඔෆිස් එකේ සාමාන්‍යයෙන් වැඩක් කරගන්න පුළුවන්ද කියන එක ඔයාට අවශ්‍ය වෙනවා කියන එක. ඉතින් ඒක දැන් දන්නේ නැත්නම් සාමාන්‍ය YouTube එකෙන් ඔයාලට බලලා ඉගෙන ගන්නත් පුළුවන්. ඉතින් ඒක ඔස්සේ ගිහිල්ලා ඒ ගැනත් පොඩ්ඩක් අවබෝධයක් ලබා ගන්න. ඊළඟට සාමාන්‍යයෙන් මේගොල්ලෝ කියන්නේ ඔයාට travel and tourism පිළිබඳව මොකක් හරි ඩිප්ලෝමා එකක් තියෙනවා නම් එහෙම නැත්නම් ඩිග්‍රී එකක් තියෙනවා නම් ඒක ගොඩක්ම වැදගත් වෙනවා මෙතනදී. ඊට අමතරව අනිවාර්යෙන් ඔයා ලංකාවේ සාමාන්‍ය පෙළ කරලා ඊළඟ අධ්‍යාපනයේ විදියට උසස් පෙළ කරලා නැත්නම් ඩිප්ලෝමා එකක් වගේ තියෙනවා නම් ඔයාට ගැටලුවක් නැතුව මේ රැකියාවට අයදුම් කරනවා සුදුසුෙක් බවට පත් වෙනවා. තව සුසුකමක් තමයි ඔයාට ෆස්ට් ඒඩ් පිළිබඳව නැත්නම් ප්‍රථම ආධාර පිළිබඳව දැනුමක් තියෙනවා නම් ඒකත් ගොඩක් වැදගත් වෙනවා. ඔයා ඉස්කෝලේ කාලේ රතුගොස් සංවිධානයේ හිටියා නම් ඒකත් වැදගත් වෙනවා. ඊට අමතරව ප්‍රොෆෙෂනල් නර්ස් කෙනෙක් විදිහට ඔයා ට්‍රේන් වෙලා තියෙනවා නම් ඔයා මේ වෙනකොට නර්ස් කෙනෙක් නම් ඔයාටත් ඉතාම වැදගත් මේක. මොකද මේ ගොඩක් එයාලයින්ස් වල ප්‍රයොරිටි එකක් දෙනවා නර්ස්ලාට. මම වැඩ කරන ගුවන් සමාගමේ වුණත් අපිත් එක්ක වැඩ කරන නර්ස්ලා ඉන්නවා. නර්ස්ලා විතරක් නෙවෙයි ඩොක්ටර්ස්ලා ලෝයස්ලාත් ඉන්නවා ගුවන් සේවකයෝ විදිහට. මොකද මේ ලැබෙන ප්‍රතිලාභات එක්ක ඒකත් අනිවාර්යෙන් ඒ වගේම ඔයාට වර්ක් එක්ස්පීරියන්ස් තියෙනවා නම් කැබින් ක්‍රූ කෙනෙක් විදිහට එහෙම නැත්නම් ඔයා ෆ්‍රන්ට් ඔෆිස් එකක වැඩ කරලා තියෙනවා නම් කස්ටමර් සර්විස් කෙයා එකක වැඩ කරලා තියෙනවා නම් හොටෙල් එකක වැඩ කරලා තියෙනවා නම් මේවත් ඇඩඩ් ක්වොලිෆිකේෂන් බවට පත් වෙන ඒ විතරක් නෙමෙයි ඕනම ආයතනයක කස්ටමර් කෙයා සර්විස් එක කියන්නේ කස්ටමර් කෙනෙක් ආවට පස්සේ එයා ෆේස් කරලා එයාට අවශ්‍ය සේවාව ලබා දෙන ආයතනයක වැඩ කරලා තියෙනවා නම් ඔයාට අන්නේ එක්ස්පීරියන්ස් එකත් ගොඩක් ඉවහල් වෙනවා මේ රෝල් එකට යන්න. එයාලයින් එකක වෙන්න පුළුවන්, ඒවියේෂන් ෆීල්ඩ් එකේ වෙන ජොබ් එකක වෙන්න පුළුවන්. ඕනම මේ හොස්පිටැලිටි ඉන්ඩස්ට්‍රියල් ඕනම එකක ඔයා වැඩ කරලා තියෙනවා නම් ඒක ඇඩඩ් වැලියු එකක් විදිහට තමයි ඒගොල්ලෝ සලකන්නේ. ඉතින් ඒක ඔයාට රැකියාව ලබා ගන්න ගොඩක් මොකද කියන්නේ ප්ලස් පොයින්ට් එකක් බවට පත් වෙනවා. ඒකත් අනිවාර්යෙන් මතක තියාගන්න. ඊට පස්සේ මම චුට්ටක් කියන්නම් මේ Airbnb ගුවන් සේවය පිළිබඳව. මම මගේ හිතවත් මිත්‍රෙක්ට කෝල් කරලා බැලුවා. එයා මට විස්තර ටිකක් කිව්වා. සාමාන්‍යයෙන් ඒගොල්ලන්ගේ බේසික් එක වෙන්නේ ඩිරාම් වලින් ගෙවන්නේ. ඩිරාම් 6550ක් විතර හම්බ වෙනවා බේසික් එක. ඊට අමතරව ෆ්ලයින් අවශ්‍ය ඔක්කොමත් එක්ක සාමාන්‍ය හොඳට ෆ්ලයි කළොත් ඩිරාම් 12000 15000 අතර ගාණක් ගන්න පුළුවන්. හැබැයි මේකට ට්‍රාන්ස්පෝර්ට් අලවන්ස් එකයි හවුසිං අලවන්ස් එක දෙකම ඇඩ් කරලා තමයි තියෙන්නේ. ඒ කියන්නේ හවුසිං අලවන්ස් එක විදිහට ඒගොල්ලෝ ඩිරාම් 2500ක් ගෙවනවා. ඉතින් මගේ යාළුවා නම් ඉන්නේ 1 BHK apartment එකක් අරගෙන ඉන්නේ. ඉතින් තනියෙන් ඉන්න හින්දා එහෙම ගැටලුවක් නැහැ. ඊට අමතරව ට්‍රාන්ස්පෝර්ට් අපි සපය ගන්න ඕනේ. ඒවටත් වෙනම ට්‍රාන්ස්පෝර්ට් ඔෆිස් හරි මේ තියෙන ඒක ගැටලුවක් නැහැ. ඊට අමතරව කම්පැනි ඇකොමඩේෂන්ස් කීපයක් තියෙන. ඒවා ලබා ගන්න නම් ලිස්ට් එකේ ඉන්න වෙනවා. ඒක ගැටලුවක් නැහැ. ඒවා මේ සාමාන්‍ය දේවල් මම මේ පුංචි අදහස් ටිකක් වල කළා විතරයි. ඉතින් සාමාන්‍යයෙන් ඩිරාම් 12000ක් 15000ක් අතර ගාණක් කියන්නේ ලංකාව මුදලින් බැලුවොත් එහෙම රුපියල් ලක්ෂ 9ත් ලක්ෂ 11ත් අතර වගේ ගාණක් වෙනවා. ඉතින් මේක තීරණය වෙන්නේ හැමදාම නෙමෙයි. ඔයා හොඳට ෆ්ලයි කරලා ඔයාට අවශ්‍ය හොඳ ලේවර්ස් ටිකක් හම්බිලා එහෙම වුණාට පස්සේ තමයි ඔයාට මේ ගාණ ලැබෙන්නේ. ඉතින් සාජාවල තමයි ගොඩක් වෙලාට ඔයා බේස් කරන්නේ. මොකද Airbnb එකට තව බේස් දෙක තුනක් තිබුණාට සාජ තමයි ඔයාගේ මේන් හබ් එක බවට පත් වෙන්නේ. සාජ කියන්නේ එතකොට ඩුබායි වල තියෙන ඩුබායිලින් එහා තියෙන වෙනමම සිටි එකක්. ඉතින් ඔයගොල්ලෝ ඒක අහලත් ඇති, ඔයගොල්ලෝ දන්නවත් ඇති. ඒකත් මතක තියාගන්න. Airbnb ගුවන් සේවයට මේ වෙනකොට ගුවන් යානා 68ක් තියෙනවා A320 කියන වර්ගයේ. ඒ වගේම A321 neo කියන ඒවා ගුවන් යානා 9ක් තියෙනවා. ඊට අමතරව මේගොල්ලෝ ලොකු ඕඩර් එකක් දීලා තියෙන්නේ යාබස් සමාගමට අලුත් ගුවන් යානාවලට. ඉතින් අලුත් ඩෙස්ටිනේෂන්ස් පටන් ගන්නවා අලුත් තැන් එන නිසා තමයි මේ විදිහට කැබින් ක්‍රූ එක ඒගොල්ලෝ ගන්නවා කියලා සඳහන් වෙලා තියෙන්නේ. ඉතින් ගුවන් සේවකයෙක් වෙනකොට ඔන්න තියෙන බේසික් කරුණු කාරණා ටික තමයි මේගොල්ලෝ ඕගොල්ලන්ගෙන් බලාපොරොත්තු වෙන්නේ. බය නැතුව කතා කරන්න ඉන්ටර්විව් එකට ගියාට පස්සේ මොකද සාමාන්‍යයෙන් ඔයා පැසෙන්ජර් කෙනෙක්ට මුහුණ දෙන ආකාරය, ප්‍රොබ්ලම් එකක් අහම කොහොමද ඒක සෝල්ව් කරන්නේ නැත්නම් කොහොමද ඒක විසඳන්නේ කියන ආකාරයේ මේ සියලු දේවල් ඔයගොල්ලෝ බලාපොරොත්තු වෙන ඉන්ටර්විව් එකකදී සාමාන්‍යයෙන් සර්විස් එක ගත්තොත් එහෙම මේගොල්ලන්ගේ ෆුල් සර්විස් එකක් තියෙන්නේ කයිරෝ ෆ්ලයිට් එකේ විතරයි. කයිරෝ කියන්නේ ඊජිප්තුවට එන හැම ෆ්ලයිට් එකක්ම ඉන්ටර්නැෂනල් එයාලයින් එකකම රික්වයර්මන්ට් එකක් තියෙනවා ෆුල් මේන් මීල් සර්විස් එකක් කරන්න ඕනේ කියලා. ඉතින් ඒ නිසා
ඒ මේන් මීල් සර්විස් එක ඒගොල්ලන්ගේ තියෙනවා. ඊට අමතරව pre-ordered meals තියෙනවා passengers ලාගේ ටිකට් එක book කරනකොට ඒගොල්ලන්ට pre-order meal එකක් මේවා කරන්න පුළුවන්, request කරන්න පුළුවන්. ඉතින් ඒවා ගුවන්විදුලියට ආවට පස්සේ ඒවා බෙදා දෙන්න ඕනි. සහ ඊට අමතරව තමයි අනිත් ගුවන් යානාවල තියෙන්නේ ඒගොල්ලෝ විකුණීම් තමයි කරන්නේ. කියන්නේ කෝෆි නැත්නම් ස්නැක්ස් වගේ දේවල් විකිණීම තමයි කරන්න තියෙන්නේ. ඒ නිසා ගුවන් සේවකයෙක් විදිහට ඇත්තටම මම දකිනවා හොඳ ආරම්භයක් ගන්න පුළුවන් සහ හොඳ වැටුපක් ලබාගෙන ඔයා කැමති නම් සාජවල බේස් වෙලා ඉන්න මේක හොඳ අවස්ථාවක් තමයි ලංකාවේ ඉන්න තරුණයන්ට. ඒ නිසා අනිවාර්යෙන්ම ඔයා මේ ඉන්ටර්විව් එක ෆේස් කරන්න. සමහරලාට වාට හිතනවා නම් මාගේ ඉංග්‍රීසි පොඩ්ඩක් හොඳ නැහැ. මේ ඔයාට වාගෙන කන්ෆිඩන්ට් එකක් නැතුණාට කමක් නැහැ. මම කියන්නේ ඉන්ටර්විව් එකට අනිවාර්යෙන් යන්න. ගිහිල්ලා බලන්න. මොකද සමහරලාට ඔයා ගැන හිතනවට වඩා ඒගොල්ලෝ ඔයාට කැමති වෙන්න නැත්නම් ඔයාගේ හැකියාවේ එළියට එන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා ගිහිල්ලා අනිත් දේ තමයි සුහදව කතා කරගෙන ඉන්න ඇත්ත එක්ක ඔයා ගියාට පස්සේ ඉන්ටර්විව් එකේ ඉන්න අපේ අනිත් අය ඉන්නවනේ ඒගොල්ලොත් එක්ක සුහදව කතා කරන්න, hina වෙන්න. මේ දේවල් ඒගොල්ලෝ ඔයාව නිරීක්ෂණය කරන තැන්වලදී හොඳටම නිරීක්ෂණය වෙන දෙයක් තමයි මේ hinaව. කොහොමද ඔයා අනිත් අයත් එක්ක කතා කරන්නේ, ප්‍රසන්න විදිහට ඉන්න. එතකොට අහන ප්‍රශ්නෙට විතරක් උත්තර දෙන්න, අනවශ්‍ය දේවල් කියන්න යන්න එපා. මේ වගේ කරුණු කාරණා ගොඩක් තියෙනවා. ඉදිරියේදී මම තව වීඩියෝ එකක් කරන්න. මේක හදිස්සියෙම කරපු වීඩියෝ එකක්. මොකද මේ ඉන්ටර්විව් එක දැනගත්තට පස්සේ එහෙනම් ඔයගොල්ලෝ හැමෝටම ජය වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. අපි අලුත් වීඩියෝ එකකින් අලුත් විදිහට හම්බෙමු. එහෙනම් හැමෝටම සුබ දවසක්.